හරි යාළුවනි බලමු අපි දැන් එදා ඇඳගත්ත ඩිසයින් එක කොහොමද අපි දැන් කරන්නේ කියලා. අපි අහලා බලමු කොහොමද කරන්නේ. මේ ඕනේ මේක බලපු මේකට ඩිසයින් එකක් තමයි මම හදගෙන තියෙන්නේ. ඒක අපි බලපු දේ ඩිසයින් එක ඇදලා ඉවරයි. පේන්ට් කරන්නේ කොහොමද කියලා මම ගත්ත ෆැබ්‍රික් පේන්ට් එක ෆැබ්‍රික් එක වාල්ටි වෙන පොලේ එක බ්‍රෑන්ඩ් තියෙනවා මම ගත්ත එකක් ගත්ත එකේ මේකේ බලන්න තමයි හොඳම. අපි ඉස්සෙල්ලාම බලමු සුළු පාටින් මම මේ අරන් තියෙන පෙන්සල මේ පොඩි මේක ඒකේ අපි මේ ලයිනින් ටික ලයින්ස් ටික ඇදගමු සුළු පාටින් අපි බලමු දැන් කොහොමද අදින්නේ කියලා. මේ ඩිසයින් එකේ තියෙන ලයින්ස් ටික විවිධ පෙන්සලෙන් ඇදගමු. විවිධ කරන්න ඕනේ. ඔයාලට ගෙදර ඉන්න වෙලාවට මෙහෙම ඩිසයින් එකක් ඇඳගෙන ඔයාලට ගෙදර ඇඳගෙන යන්න පුළුවන්. දැන් නම් ගොඩක් දුරට ඇඳලා ඉවරයි මේක යාළුවනි. තව චොට්ටයි තියෙන්නේ බලමු අපි. දැන් නම් මේකේ වැඩ නිමා කරලා යාළුවනි. ගොඩක් වැඩ ඉවර කරලා තියෙන්නේ. තව චුට්ටක් තියෙනවා. නොපෙනෙන ඒවා අඳින්න ඕන. බලමු තව චුට්ටක් මේක වැඩ කරලා. දැන් නම් වැඩ ගොඩක් ඉවරයි මේකේ බොහෝ දුරට. තව මේකේ ඇතුලේ තැන් වල වර්ණ ගන්නන්න තියෙනවා. ඒ ටිකත් කරලා අපි බලමු ඉතුරු ටික. දැන් කරන්නේ මේක ඇතුලේ තියෙන මේ පෙති සුදු පාටින් පාට කරලා ඊට පස්සේ තමයි අපි අනිත් වර්ණ ගන්නන්නේ. බලාගන්න. ඔන්න දැන් නම් වැඩ ගොඩක් කටයුතු ඉවරයි. බලන්න ලස්සනද කියලා.